කරනවා. ඔයාලා සියලු දෙනාම මගේ ටෙක් ජගේ YouTube channel එකට. ඉතින් අද මේ මගේ අතේ තියෙන්නේ Asus VivoBook 15 X51 13EP කියන laptop එක. ඉතින් වැඩිපුර කතා කරන්න නැතුව අපි යමු වීඩියෝ එකට. හරියට මම බලමු මේ බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් Asus ආයතනයේම ලබා දීපු බෑග් එකක් තියෙනවා. ඉතින් ඒක අයින් කරලා පස්සේ අපිට තියෙනවා ලැප් එක දාපු බොක්ස් එක. ඒකත් වෙනම බොක්ස් එකක දාලා ආරක්ෂිත තමයි අපිට එවලා තියෙන්නේ. ඉතින් අපි මේ බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු. ඔව් මේ බොක්ස් එකේ ඉස්සර සඳහන්ලා තියෙනවා Asus VivoBook කියලා. පිටිපස්ස පැත්තේ සඳහන්ලා තියෙනවා මේකේ ඩීටේල්ස් ටික මොඩල් නේම් එකත් එක්ක. ඉතින් අපි ඒ ටිකත් බලමු. ඔව් ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඩීටේල්ස් ටික. හරි ඉතින් අපි දැන් මේක අන්බොක්ස් කරගමු. හරි අරන් ඉතින් මම දැන් මේක අන්බොක්ස් කරගන්න තමයි හදන්නේ. ඉතින් අපි අන්බොක්ස් කරගන්න. ඉතින් අපිට ඉස්සෙල්ලා මේක බලා ගන්න පුළුවන් පේපර් වර්ක්ස් ටික. ඔයාලා දන්නවා ඉතින් ඕනම බලවක පේපර් වර්ක්ස් ටිකක් තියෙනවා. ඉතින් මේ පේපර් වර්ක්ස් ටික මම පැත්තකින් තියාගන්න. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඔයා දැන් බැරි වෙලා හරි මේකේ තියෙන hard disk එක මාරු කරලා වෙන hard disk එකක් දානවා නම් අන්න ඒකට උදව් වෙන hard disk drive එක kit එක. ඉතින් ඊට පස්සේ අපිට stickers ටික ලැබලා තියෙනවා මේකේ ලැප් එක තව ටිකක් ලස්සන කරගන්න ඕන. අන්න ඒ සඳහා තව kit stickers ටික ලැබිලා තියෙනවා. හරි ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ ලැප් එක cover එක දාලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් ලැප් එක තියෙනවා. හරි අපි ඉතින් ලැප් එක අන්බොක්ස් කරගමු එළියට අරගෙන. හරි ඉතින් අරගෙන ලැප් එක එළියට ගත්තට පස්සේ ඒකේ උඩ මෙහෙම 40 performance කියලා හැම ටිකක් විස්තර ටිකක් තියෙනවා. ඉතින් අපි ලැප් එක ඕපන් කරගමු. මේ ලැප් එකේ කලර් කීපයක් බලා ගන්න පුළුවන්. black white සහ light green කියලා. ඉතින් මම මෙතන යන සෝරගත්තේ black කියන version එක. ඉතින් මේක පොඩි ලස්සනක් තියෙනවා. අනිත් ඒවාත් ලස්සනයි. කොහොමද මේක හොඳ. දැන් මේකේ ports එක බැලුවොත් ඉතින් ඔයාලට බලන්න පුළුවන් USB port එක මේ පැත්ත සඳහන්ලා තියෙනවා. HDMI port එකක් එක්ක. අනිත් පැත්තේ USB ports දෙකක් බලා ගන්න පුළුවන්. තව ports කීපයක් එක්ක. හරි ඉතින් අපි මේක දැන් on කරගමු. හරි අරන් ඉතින් මේක on කරගමු අපි. දකුණු පැත්තේ උඩ කෙළවරේ තමයි මේකේ power button එක තියෙන්නේ. මේ keyboard එක ගැන සඳහන් කරොත් එච්චර ගැඹුරු නැති හොඳ keyboard එකක් කියලා ඉතින් ඔයාලට පේනවා. මේකේ touch pad එකේ දකුණු පැත්තේ උඩ තමයි fingerprint sensor එක බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය ලැප්ටොප් එකක මේක on වෙනවා. Windows 10 තමයි මේකේ run වෙන්නේ. pre-install කරලා ඉවලා තියෙන්නේ. හරි මම ඔයාලට පෙන්නන්නම් මේකේ specification ටික. Asus ආයතනයෙන් කියලා තියෙන විදිහ නම් මේකේ Intel 5 11 gen තමයි. ඉතින් බලමු මේකෙත් එහෙමද කියලා. ඔය ඉතින් මේකත් Intel 11 gen iCore 5 කියලා තමයි සඳහන්ලා තියෙන්නේ. installed RAM එක 8GB. මේක pre-install කරලා මම කලින් කිව්ව විදිහට Windows 10 Home single language එකක් තියෙනවා. ඉතින් ඔයාලට Windows 11 දක්වාම ඕන එකක් මේකට install කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක එච්චරයි. මේක තමයි. ඊට පස්සේ තව සඳහන්ලා තියෙනවා මේකේ power cables ටික, charger එක සහ mouse එකක් මේකේ free ලැබිලා තියෙනවා. ඉතින් මේ ටිකත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අද වීඩියෝ එක විතරයි. ඉතින් හරි ඉතින් යාළුවනේ මම අද මගේ වීඩියෝ එක ගෙනාවේ මෙන්න මේ වලට මේ ලැප්ටොප් එක අන්බොක්සින් කරන වීඩියෝ එකක්. ඉතින් වැඩි දුරටත් අපේ YouTube channel එක තමයි සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. දැන් පහළ තියෙන උඩට subscribe button එක click කරලා ඊට පස්සේ මත notification bell icon එක click කරලා මතක් කරනවා. ඉතින් අදට සමු ගන්නවා මම ටෙක් ජලිය.